හායි ළමයි. ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නව නේද? අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලන් බලන්න මං ආවා. මං දැන් මේ ලැංග්වේජ් ස්කූල් ඉවර වෙලා ගෙදර යන ගමන්. හායි ළමයි. අද ඉඳන් උදේ ඉස්කෝලේ තියෙන්නේ. වෙලා ගිහලා ඇරුනේ ඉඳ ඉක්මනට ලෑස්ති වෙලා ගියා. මුකුත් කන්න හම්බුනේත් නෑ. ඇවිල්ලා චුට්ටක් එළියට වෙලා හිටියා. ඔයාලත් බලන්නකෝ මගේ බල්කනියට පේන view එක කොහොමද කියලා. ඔයාලට පේනවද දන්නේ අර ඈතින් කඳු පේනවා. අන්නයි යන්නේ කාලා මොනවද කරන්න කියලා බලන්න ඕනේ. කොහේ හරි යන්නත් හිතෙනවා. එහෙනම් කාලා ඉවර වෙලා මම ඔයගොල්ලන්ව හම්බෙන්න එන්නම්. ළමයි මම දැන් කාලා රැස්ති වුණා. එළිය සීතලයි ඒ හින්දා ජැකට් එක කොහොමද දාන් යන්න ඕනේ. වැස්සයි උලගයි තියෙද්දි සීතල තවත් වැඩි ඒ හින්දා ජැකට් එකක් දාගෙන තමයි කොහොමද යන්න වෙන්නේ. කුඩෙත් අරන් යන්න ඕනේ. එහෙනම් අපි යමු. ජැකට් එකක් දාගත්ත ළමයි මාස්ක් එකක් දාන් යන්න හිතනවා. එතකොට සීතල ටිකක් අඩුයි. එහෙනම් අපි දැන් යමු. අයියෝ ළමයි. ලෑස්ති වෙලා ගියාට වැඩක් නෑ. අම්මෝ පුදුම හුලඟක් තියෙන්නේ. මේ ටිකක් දුර ගියා ඊට පස්සේ මේ අද 6ට වහිනවා කියලා තිබ්බේ. මං ඉතින් වෙද එකත් බලලා ගියේ මේ හුලඟ පුදුම විදිහට. බයිසිකලේ යන්නත් අමාරුයි. නිකන් උලගයට පැත්තටම හැදිලා යනවා වගේ. ඒ තරම් අයියෙන් හුලඟ මේ ඊට පස්සේ මම වෙද එක බැලුවා. ඊට පස්සේ තිබ්බා 4ට වහිනවා කියලා. 3:00යි වෙලාව. මේ ඊට පස්සේ ඉක්මනට මේ ආවා. ඉතින් ගෙදර වැස්සොත් එහෙම බයිසිකලේ තල්ලු කරන්න එන්න වෙන්නේ. ලෝසන් එකෙන් බන් එකක් අරන් ආවා. දැන් මොන හරි බොණ්ඩ හදාගෙන ඒක කමු අපි. යනවා හැමෝනොත් හිටත් වහී දන්නේ අනේ. මේක චුට්ටක් රත් කරගන්න යන්නේ ළමයි. බන් එකත් රත් කරන් ආවා. නෙස්කැෆේ එකත් හදාගත්තා. මොර්නින් ළමයි. අද නම් හොඳට අවුවෙම තියෙනවා. ඒ හින්දා බලමු. උදේට පැස්ටා හදාගන්න ගියේ. උදේටත් කාලා වැඩ වගේක් තිබ්බා කරගන්න. ඒ ටිකත් කරලා දවල් ගියා. අක්කා කෙනෙක් එක්ක චුට්ටක් එළියට ගියා. බඩු වගේකුත් ගන්න තිබ්බා. 7:33යි වෙලාව. දැන් තමයි ආවේ ගිහිල්ලා අක්කා කෙනෙක් එක්ක ගියේ. දෙන්නම් බඩු ගත්තා. ඊට පස්සේ කොහොම හරි වෙලාවක් ගියා. කොහොම හරි දැන් තමයි ගෙදර ආවේ. බඩුවස් කරලා ඉන්න ඕනේ දැන් ඔක්කොටම කලින්. ඉන්නකො මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොනවද ගෙනාවේ කියලා. අයිස්ක්‍රීම් එකක් ගෙනාවා. ඒකේ ෆ්‍රිජ් එකෙන් දාන්න ඕනේ. බීම් බෝතලයක් ගෙනාවා. අල ගෙනාවා. කැරට් ගෙනාවා. ලුණු ගෙනාවා. මිස් එකක් ගත්තා. ගර්කින් ගෙනාවා. ලුණු කොළ. ස්නැක්ස් දෙකක් ගෙනාවා. ඔරෙන්ජ් පස්සේ ග්‍රේප්ස්. මේ ගත්තේ බාත්රූම් එකේ ඔය බඩු තියන්න. මෙන්න මේ බන් එක ගත්තා. ඊළඟට ගත්ත එක පෙන්නන්න. ටන් ලස්සනයි නේද ළමයි? මම ෂූස් දෙකක් ගන්නමයි හිටියේ. කොහොම හරි අද ගත්තා. ලස්සනයි ඒක. සුවඳයි. දැන් මේ බඩු ටික අස් කරලා
ගුඩ් මෝර්නින් ළමයි. අද උදෙන්ම නැගිටලා රෙදි ටික හොදන්න දාලා හාල් ලිපේ තියලා උදේට කෑවා. රෙදි ටික හේදිලා තියෙනවා. ඒ ටික වනලා ඉන්න ඕනේ. අද චුට්ටක් එළියට යන්න කියලා ගියේ. බලමු මොනවද වෙන්නේ කියලා අද දවසේ. මමවත් දන්නේ නැහැ තාම හරියට අද මම මොනවද කරන්න කියලා. මම යන්නේ තමයි පහින් යන්නේ කොහොමවත් නෑ. බලමු අපි වහිනවද කියලා. වහිනවා. ටක් වහිනවා කරන්න දෙයක් නෑ. ඉතින් පහින් හරි යන්න ඕනේ. මොකද මේ බඩු ටික අද අහම මට ලේසි. එහෙනම් දැන් යන්න හිතෙන්නේ නැහැ. ගෙදර වෙලා හොඳට නිදා ගන්න ඉතින්. යමු අපි. ඔය පේන්නේ නිල් පාටින් බෝඩ් එකක් ගහලා. අන්න ඒකට තමයි යන්න ඕනේ. ගෙවල් ළඟමයි තියෙන්නේ. විනාඩි 5ක්වත් යන්නේ නැහැ මට එන්න. ඒ හින්දා අවුලක් නැහැ ඉතින්. බඩු අරගෙන ආවා. එන ගමන් මේ පොඩි කෑමක් ගෙනාවා. සුෂි ගෙනාවා. කාලා බලන්න ඕනේ. පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ උනාට කන්න. බලමු try කරලා. ළමයි මම සුෂි කෑවා. කෑවා කියන්නේ චුට්ටක් කනවා. ඒ කන්න බෑනේ. අමුෙන් තියෙන්නේ අනිත් එක අපිට ඒ රස. දන්නේ මට නම් කන්න බෑ. ආයෙනම් කන්නේ මම සුෂි කන්න ආසාවෙන් හිටියේ. දැන් ඒ ආසාව හරි. ඒ කන ගමන් අම්මලා කතා කරා. ඒ හින්දා වීඩියෝ කරන්න බැරි වුණේ. මොනවාද ගෙනාව බඩු තාම අස් කරේ නෑ. කුණු එක මේ ගිහින් දාන්න තිබ්බා. ඒක ගිහින් දාලා ආව වැස්සෙම. දැන් වාජන ටිකක් හොදන්න තියෙනවා. ඒ ටික හොදලා ගෙනාව බඩු අස් කරන්න ඕනේ. ඊට පස්සේ වොෂ් එකක් දාලා නිදා ගන්නයි තියෙන්නේ. මුලින්ම හින්දා මේ ටික හොදලා ඉන්නේ. ඒ සුෂි කන්න බැරි වුණාට මං හිතන්නේ රසේවත් ඇති නේද? ඔය තිබ්බේ අමු ඒවානේ ගොඩක්. මේ අමු ඒවා තිබ්බේ. මං හිතන්නේ කන්න පුළුවන් විදිහවත් තියෙනවා. බලමුකෝ. කවුද බලන්න සුෂි try කරලා තියෙන්නේ? රසයිද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. වාචන හොදලා ඉවරයි. දැන් තියෙන්නේ අරගෙන බඩු ටික අස් කරන්න. ඒකත් ඉක්මනට අස් කරලා දාන්න. බාත්රූම් එකට තියන්න මේක ගත්තා. වතුර බෝතලයක් ගෙනාවා. මම රූම් එක ක්ලීන් කරනකම් ඔයාලත් එක්ක චුට්ටක් කතා කරන්නම්කෝ. අපි හැමෝටම අපේ ජීවිතේ අපිටම කියලා වෙන් වුණු ලස්සන හීනයක් තියෙනවා නේද? ඒ හීනට යන්න ඔයා දැන් ඉන්න තැන ඉඳලා තව ගොඩක් දුර යන්න තියනවා වෙන්න පුළුවන්. රේන්කෝට් එකයි අර බයිසිකලේ කූඩේට තෙම නැති වෙන දාන්න. මෙන්න මෙහෙම දාන්න. ඉතින් මමත් අද ජපාන් වල හිටියට චූටි කාලේ ඉඳලා මම ආසම නැති රටක් තමයි ජපානය කියලා කියන්නේ. මම චූටිම කාලේ ඩොක්ටර් කෙනෙක් වෙන්න හිතුවා. මේකත් ගත්තා මේ දවස්වල වහිනවනේ ඒ හින්දා ඕනේ මේක.
ෆෝන් එක මේකට දාගෙන ගියා කියන්නේ වැස්සේ වුණා. මේ වැස්ස වෙලාවට නැත්තම් කරදරයිනේ. මැප් එක දාන්න එහෙම මේ යන්න උනම ඒ හින්දා මේ ගත්තේ. ඒකත් ගත්තා. ඊට පස්සේ මම ඉංජිනේර් කෙනෙක් වෙන්න හිතුවා. ඊට පස්සේ චුට්ට තේරෙනකොට මං හිතුවා බිස්නස් කරන්න ඕනි කියලා. ඊටත් පස්සේ මුකුත්ම හිතාගන්න බැරුව ඒ කියන්නේ මට අර ගොඩක් දේවල් කරන්න ආසයි. හරියටම තෝරගන්න බැරුව හිටියා මම මොකද කරන්න කියලා. ඊට පස්සේ මොකක් හරි හේතුවකට කොහොම හරි ජපාන් එන්න වුණා. කොහොම හරි චූටි කාලේ මං ආසම නැති වුණු රටකට ඇවිල්ලා අද තනියමම ජීවත් වෙනවා. මට නිකන් ඒක හිතද්දි ඇත්තටම හීනයක් වගේ. ඇත්තටම අපි ආසාවෙන් දෙයක් කරනවා නම් අපිට ඒක කවදාවත් වරදින්නේ නැහැ. මම කොහොම හරි A level කරනකොටත් චුට්ට ජපාන් පුරුදුනා. පුරුදුනා කියන්නේ YouTube videos බලලා හැම මේ ඊට පස්සේ A level ඉවරුණු ගමන්ම ක්ලාස් එකකට ගියා. ඒකත් මාසයක් එකමාරක් වගේ තමයි මේ ක්ලාස් ගියෙත්. ඊට පස්සේ මම කොහොමද චූටි කාලේ ඉඳන් ක්ලාස් යන්න එහෙම ලොකුවට ආසාවක් නැහැ. කොහොමත් කවුරුත් ආස නැහැ තමයි මං ගියේම නැහැ. මුලින් යනවා ආයෙ ටිකකින් නවතිනවා. ටික කාලෙකින් නවතිනවා ඒ වගේ. මේ එහෙම ඒ ක්ලාස් එකත් මාස එකමාරකින් වගේ මම මතක විදියට නැවතුණා. ඊට පස්සේ මම self studies කරේ. ඊට පස්සේ කොහොම හරි exam උත් පාස් වුණා in 5. වේලපු මිරිස් ගුරු මිරිස් ගත්තා. පොල් කුඩු එකක් ගත්තා. මේ පාර කලින් ගත්තේ මික්ස්චර් එකක් වගේ නිකන් මොලොකු එකක්. මම ඕගොල්ලන්ට දවසක් කියන්නම්කෝ මේ ඔක්කොම විස්තර ටික. අදට ওই චුට්ට ඇති. කොහොම හරි මට කියන්න ඕනුනේ. මමත් අද වෙනකොට මම ඉන්න තැන ගැන මං ඒ කාලෙදි හිතුවේ නෑ මම මෙහෙම දෙයක් කරයි මෙහෙම දේවල් වෙයි එහෙම කියලා හිතුවේ නෑ. ඒ වෙලාවට අපිට කරන්න තියෙන දේ අපි උපරිමෙන් කරාම ඒක තමයි අපි අපිටම කරන සාධාරණේ. එහෙම නැතුව අනිත් කෙනා මෙහෙම කරනවා අරයා මෙහෙම කරනවා අර එහෙම කියනවා. ඒ දේවල් හිත ඉන්න එපා. අනිත් අය ඕන දෙයක් කියපු දැන් ඕන දෙයක් කරපු දැන් ඔයා ඔයාගේ වැඩේ කරන්න. ඒගොල්ලෝ කරන දේවල් ඒගොල්ලන්ට තියෙයි. ඔයා කරන දේ කවදා හරි දවසක ඔයාටම තියෙයි. ඒ නිසා ඔයාගේ හීන වලට යන්න ඔයා බය වෙන්න එපා. කාටවත් බය නෙමෙයි අපි ජීවත් වෙන්න ඕනේ. අපිට අපේ හිතට එකගව ජීවත් වෙන්න තියනවා නම් ඒක තමයි හොඳම දේ. දැන් අස් කරන ඒවා ඔක්කොම කරලා ඉවරයි. දැන් තියෙන්නේ උස්තාන් ඇවිල්ලා නිදා ගන්න. එළිය හොඳටම වහිනවා. එහෙනම් දැන් වීඩියෝ එක ඉවර කරන්නම්. subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉස්සරහට මොන වගේ වීඩියෝස් ඕනි කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් අදට මං ගිහින් එන්නම්. bye.